වෙල්කම් ටු ද පැල්තිංක්. ඔන්න හැමෝම බලාගෙන හිටපු iPhone SE4 එකත් රිලීස් වුණා. SE4 කිව්වට මේක ආවේ 16E කියන වෙනස්ම නමකින්. ඉතින් මොකද්ද මේ 16E කියන්නේ? මේක අපි ගෙවන ගානට වටින ෆෝන් එකක්ද? මේ වගේ ෆෝන් එකක් රිලීස් කරපෙකින් Apple සමාගම බලාපොරොත්තු වෙන්නේ වෙනම දෙයක් කියලා ඔයාලට තේරෙයි මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත්. මොකද මේ iPhone 16E කියන ෆෝන් එක ගොඩක් අයගේ බලාපොරොත්තු සුන් කරපු ෆෝන් එකක් නිසා. iPhone 16E එහෙම නැත්නම් SE4 එක ගැන මම මීට කලින් කිසිම වීඩියෝ එකක් කරලා නැහැ. රූමර්ස් වලින් ලීක්ස් තොරතුරු අරගෙනවත් මම කිසිම වීඩියෝ එකක් මේ වෙනකන් කරලා නැහැ iPhone SE4 එක ගැන. මොකද ඒකට හේතුවක් තියෙනවා. iPhone SE4 එක කියන්නේ ගොඩක් දෙනෙක් බලාපොරොත්තු තියාගෙන හිටියට මේක ගොඩක් ලොකු හයිප් එකක් වෙන ෆෝන් එකක් නෙවෙයි කියලා මම දන්නවා. මොකද Apple සමාගමේ පහුගිය අවුරුදු වල ක්‍රියාකලාපය බලපුවාම මේ විදිහට එන බජට් ෆෝන් එකක් SE series එකට සමාන වෙන බජට් ෆෝන් කියන්නේ මහා ලොකු මැජික් එකක් බලා ගන්න පුළුවන් වෙන ෆෝන් එකක් නෙමෙයි. මොකද මේකේ පෙනුමට වඩා මේකේ performance එක ගැන තමයි Apple සමාගම basically target කරන්නේ මේ SE එහෙම නැත්නම් special edition වලදී. මේ සැරේ නම වෙනස් කරලා වට මේකත් SE version එකක්ම තමයි. මේ Apple සමාගම නම් වලින් පොඩි පොඩි ජිල්මාට දැම්මට ඇත්තටම මේකත් බේසික් මට්ටමේ ෆෝන් එකක් තමයි. දැනටමත් ඔයාලා මේ ෆෝන් එක දැකලා ඇති. මේක රිලීස් වෙලා සතියක් දෙකක් වගේ වෙන නිසා. නමුත් දැන් අපි රෆ්ලි බලමු iPhone 16e version එක කොහොමද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ iPhone 16e කියන්නේ සිංගල් කැමරා එකක් එක්ක iPhone 14 වගේ ෆ්‍රන්ට් එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් බේසික් මට්ටමේ ෆෝන් එකක්. මේක කලින් ආපු iPhone 14 එකට ගොඩක් දුරට සමානයි ඉස්සරහා පැත්තෙන් බලපුවාම. නමුත් පිටිපස්සෙන් වෙනස්ම ලුක් එකක් තියෙන. ගොඩක් දුරට iPhone 7 එක අපිට මතක් වෙනවා. මොකද සිංගල් කැමරා එකක් තියෙන බෑක් එක නිසා. අතන මේ 16e version එකේ බැලු බැලමට ලොකු දෙයක් නැහැ. මේක 60Hz display එකක් එක්කන බේසික් මට්ටමේ ෆෝන් එකක්. මේකේ අපිට chipset එක විදියට A18 chip එකක් තමයි එන්නේ. මේක නිසා අපිට ගොඩක් fastly වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. especially මේකට Apple Intelligence include වෙලා එන නිසා ගොඩක්ම පහසුවෙන් අපිට අපේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. මේක SE 3rd gen එකට වඩා 140ක් fast ෆෝන් එකක්. iPhone 16e එක iPhone 11 එකට වඩා 180ක් fast. මේ iPhone 16e එකත් එක්ක අපිට Apple ලගේ අලුත්ම C1 කියන එයාලගේම මොඩම් එක බලා ගන්න පුළුවන්. මේක ගොඩක් power efficient මොඩම් එකක්. ඒ කියන්නේ බැටරි සේව් වෙනවා මොබයිල් data වලදී වගේ. ඉතින් ඒත් එක්කම මේක USB-C charging port එකක් එක්ක තමයි එන්නේ. අපිට මේක නිසා ඕනම කේබල් එකකින් C කේබල් එකකින් ෆෝන් එක charge කරගන්න පුළුවන් මේ අලුත් 16e එක. මේක ඉස්සරහා පැත්තෙන් සාමාන්‍ය iPhone 14 එක වගේමයි 60Hz display එකක් එන්නේ. notch එකක් තමයි මේකේ include වෙන්නේ. මේකේ dynamic island එක වුණත් නැහැ. නමුත් මේකේ අපිට ගොඩක් හොඳ experience එකක් ලබා ගන්න පුළුවන් සාපේක්ෂව iPhone 14 එකත් එක්ක බලපුන්නේ. මේකේ කැමරා එක කිව්වොත් 48 megapixels 2-in-1 කැමරා එකක් එන්නේ. ඒ කියන්නේ අපිට මේකෙන් ගොඩක් හොඳ pictures capture කරන්න පුළුවන් 48 megapixel වලින්. iPhone 15 වලට කලින් තිබුණු ෆෝන් වල 48 megapixel නෙමෙයි ආවේ. මේකේ 48 megapixel කැමරා එකක් එන නිසා single කැමරා එක වුණත් ගොඩක් හොඳ quality pictures capture කරන්න පුළුවන්. ඉතින් මේකේ photos අපිට බලා ගන්න පුළුවන්. මෙයාලගේ මේ demo එකේ දක්වලා තියෙන ගොඩක් හොඳ quality එකක්. මේකේ විශේෂ feature එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් action button එකක් එනවා. මේ action button එක අපිට අවශ්‍ය විදිහට customize කරගන්න පුළුවන්. මේ iPhone 16e එකේ තියෙන විශේෂම feature එක තමයි මේකට Apple Intelligence include වෙලා එනවා. මේක iPhone 15 base model එකටවත් එන්නේ නැති feature එකක්. මොකද මේකේ A18 chip එක තියෙන නිසා අපිට මේකේ Apple Intelligence පහසුවෙන්ම run කරන්න පුළුවන්. iPhone 15 එකට මේක ආවේ නැහැ. 15 Pro එකේ ඉඳන් උඩට තමයි මේ feature එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. image editing වල ඉඳන් ගොඩක් වැඩ කටයුතු අපිට කරගන්න පුළුවන් මේ AI එහෙම නැත්නම් Apple ලගේ intelligent feature එකත් මේ ෆෝන් එකේ එන නිසා. ඒත් එක්කම විශේෂයෙන්ම mail summarize කරන එක, notes rewrite කරන එක වගේ ගොඩක්ම දේවල් අපිට include වෙලා එනවා මේ AI features. Apple Intelligence include වෙලා එන නිසා මේ අලුත් iPhone 16e version එකත් එක්ක. ඉතින් මේ වගේ features වලට කැමති සාපේක්ෂව බේසික් මට්ටමේ පාවිච්චි කරන්න පහසු ෆෝන් එකක් හොයන කෙනෙකුට නම් මේ ෆෝන් එක ගොඩක් ගැලපෙනවා. ඉතින් price එකත් එක්ක compare කරලා බලපුවාම මේ iPhone 16e එකක් ගන්නවට වඩා brand new iPhone 15 එකක් වුණත් ඔයාලට ගන්න පුළුවන් මේ price එකට. ඒත් නැත්නම් තව ටිකක් වැඩිපුර දාලා iPhone 16 base model එකක්ම ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි Apple සමාගමේ උපාය වෙන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. මොකද මේක වෙළඳ උපක්‍රමයක්. තනි unit එකක් එහෙම නැත්නම් තනි series එකකට තව අමතර එකක් add කරපුවාම වෙන්නේ පාරිභෝගිකයා confuse වෙනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. එක්තරා ක්‍රීඩාංගණයක Coca-Cola සමාගමෙන් vending machine එකක් place කරා. ඒකේ දවසට sale උනේ ආසන්න වශයෙන් අපි කිව්වොත් බෝතල් 50යි නම් එහෙම නැත්නම් cans 50යි නම් Pepsi සමාගමෙනුත් මේකට යාබදව වෙනත් vending machine එකක් ස්ථාපිත කරා. ඊට පස්සේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ Coca-Cola sale එක අඩු වෙලා Pepsi sale එකත් අඩු වෙයි කියලා. දෙකේම අඩු වෙයි කියලා. මොකද sale ප්‍රමාණය බෙදිලා යන නිසා. නමුත් උනේ මේකේ sale දෙකේම ප්‍රමාණය වැඩි වුණා. දෙකේම 100 අලව වෙලා තිබුණා. ඉතින් ඒකෙදි වෙන්නේ කලින් කවුරු හරි මේ ස්ටේඩියම් එකට ආපු අය කල්පනා කරේ මම කෝක් එකක් ගන්නවද නැද්ද කියලා. නමුත් දැන් අලුතෙන් එන කෙනෙකුට
හිතෙන්නේ මම කෝක් එකක්ද ගන්න පෙප්සි එකක්ද ගන්න කියන ප්‍රශ්නේ තමයි එන්නේ. එතකොට දෙකෙන් එකක් ගන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඔන්න ඔය ස්ට්‍රැටජි එක තමයි මම හිතන්නේ Apple සමාගම පාවිච්චි කරලා තියෙන මේ සැරේ. මොකද 16 version එකකට යනවද 15 එකකට යනවද කියලා හිත ඉන්න කෙනෙකුට ගොඩක් ලොකු ඔප්ෂන් ප්‍රමාණයක් දැන් තියෙනවා තෝරගන්න. එතකොට iPhone එක නොගෙන ඉන්නව නෙමෙයි මොකක් හරි iPhone එකක් එයා අතින් අනිවාර්යයෙන්ම මිලදී ගන්නනවා. බොහෝ දුරට දැන් 16e එනකම් බලන් හිටපු කෙනෙක් එහෙම නැත්නම් අලුතෙන් iPhone එකක් ගන්න ඉන්න කෙනෙක් 16e එකට යන්නේ නැතුව එක්ක 15 ගන්නවා එහෙම නැත්නම් 16 base model ගන්නවා. මොකද කොහෙටවත් නැති price එකකට තමයි මේ basic මට්ටමේ phone එකක් release කරලා තියෙන්නේ. ඔයාට අත්‍යවශ්‍යම නැත්නම් මේ වගේ basic phone එකකට යන්න එපා. ඔයාට පුළුවන් හොඳ iPhone 15 එකක් හරි 15 Pro එකක් හරි brand new හෝ used ගන්න. එහෙම නැත්නම් 16 version එකකටම යන්න 16 Pro හෝ 16 base model එක උනත් හොඳයි. මේක ඇත්තටම ලංකාවේ මුදලින් රුපියල් 1,20,000 වගේ මුදලකට ආව නම් ගොඩක් worth ඒ price එකට. නමුත් මේ අටවලයි වල තියෙන එක නම් මේ price එකට අපිට ලංකාවේ value කියන්න බෑ. price to value ratio එක අනුව බලපුවාම. ඉතින් ඔන්න ඕක තමයි 16e ගැන මට කියන්න තියෙන්නේ මේ basic phone එක ගැන. Apple සමාගමෙන් එවන හැම එකම හොඳයි කියලා කියන්න බෑ. මේක උපක්‍රමශීලීව යවපු sales trick එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ 16e වගේ phone එකක් ගොඩක් ගැලපෙන්නේ වෙනත් රටවල ඉන්න college student කෙනෙකුට එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙකුට වගේ. නමුත් ලංකාවේ වගේ කෙනෙකුට ගොඩක් දුරට අවුරුද්දෙන් අවුරුද්ද phone එකක් ගන්න එහෙම නැත්නම් අවුරුදු කිහිපයකට සැරයක් phone එකක් ගන්න කෙනෙකුට මේක එච්චරටම ගැලපෙන phone එකක් නෙවෙයි වෙන්න පුළුවන්. මොකද මේකේ අමුතු magic එකක් නැහැ. තියෙන්නේ පාවිච්චි කරන්න පහසුව විතරයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ අලුතෙන් ආපු iPhone 16e version phone එක ගැන? ඔයාලට හිතෙන දේ පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්ක මේක ගන්න බලාගෙන ඉන්නවා නම් කවුරු හරි මේ වීඩියෝ එක අනිවාර්යයෙන් මෙයාට share කරන්නත් අමතක කරන්න එපා. ඔයා තවමත් Apple thing subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බැලුවේ දැන්ම subscribe කරන්න. subscribe කරලා එකතු වෙලා ඉන්න මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. A long road and the money's gone. All the games where you played your part from the very start just to come this far. You should know I believe in you. Every race you run, you're my number one. Kick it up now and bring it on. This will be your day.